කරකිද? ආයිබුවන්. ශාස්ත්‍රය කියන්නේ. අනේ. අත බලලා කියනවා මූණ බල කියනවා. ඔව් තව වෙන මොකක් කියන්නේ? නෑ. එහෙනම් මට කසාදයක් හරි යනවාද කියලා පොඩ්ඩක් බලලා කියනවාද? ඔයාගේ කසාද කැඩිලා දෙවන මනමාරි පස්සේ එනවා. කසාද බෑ කැඩිලා මනමාරි පස්සේ එනවා. මූණ දිහා බලලා කියනකො මොකක් හරි? ඔයාගේ මූණේ පෙනුමින් ඔයාට කසාද 9ක් උනත් කරගන්න පුළුවන්. ඔන්න ඒ වගේ වුණා කිව්වට කවන්නේ. හිතට හරි සන්තෝෂයක් නේ. ඒ තොන ළමයි නන්නේ. ඉතින් කොහමද ශාස්ත්‍ර කියන මේ දවස්වල වාසිද? අනේ මියා මේ දවස්වල ශාස්ත්‍රාන කවුරුත් නෑ. ඇයි? පාර ගාන යනවා ශාස්ත්‍ර අහන්න මිනිස්සු ශාස්ත්‍ර අහන්නේ නැහැ. සල්ලි දෙන්නේ නැද්ද? කැමති නැද්ද? ඒක ඉතින් මේ මිනිස්සුන්ගේ ගතියනේ මෙයා දාන්නේ නැද්ද මේ මිනිස්සුන්ට හොඳටම පිස්සු. ශාස්ත්‍රයක් අහගෙන දිවිය බේර ගන්න ඕනේ අපි වුණාම අපි ශාස්ත්‍රයෙන් තමයි ජීවත් වෙනවා. ඒක නිසා අපි ශාස්ත්‍රය කියන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලෝ දැනගන්න ඕනේ ශාස්ත්‍ර අහන්න. ඒත් මේ ළඟකදී මම මාරපෙන ගියා ඒ පැත්තට ශාස්ත්‍ර හොන්න මිනිස්සු පිරීලා. මාරපෙන. ඔව් සෙනඟ පිටින් එනවා. ආයෙත් සුපිරි. ඔව්. හරියට හරි. එහෙනම් අපි ශාස්ත්‍රයක් අහන්න අපි හවසර පොඩක් මේ පැත්තේ එල්ල කියලා ඊළඟ තරංකාරුවා ගෙන්නමු නේද? කවුද ඊළඟට ඉන්නේ? එනවා යනවා. ඉදිරිපත් වීම ගැන සතුටුයි.